රුසියාව හා යුක්‍රේනය අතර ගැටුමට 2025 12 වෙනි මාසයේ 24 වෙනි අද දවස වන විට දින 1400ක් ගත වෙලා තියෙනවා. අපි අදත් මේ වීඩියෝවෙන් මේ දෙරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව තොරතුරු සොයා බලමු. ඔබ තාමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සහෘද ඔබට මතක් කරන අතරේ අපි යම් යුද බිමේ අලුත්ම තත්ත්වය සම්බන්ධව තොරතුරු කතා කරමු. යුදබිම දෙස බැලීමේදී රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 13ක් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන යාන 650ක් පමණ භාවිතා කරමින් ඒ වගේම මිසයිල් 30ක් පමණ යොදා ගනිමින් ප්‍රහාර මාලාවක් පසුගිය සඳුදා රාත්‍රී කාලයේදී එල්ල කරා. මේ ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිසකට පසුගිය සඳුදා රාත්‍රියේ සිට විදුලිය විසඳ වී තිබුණා. මේ සම්බන්ධව අදහස් දක්වමින් යුක්‍රේනයේ බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරේ පවතින අඛණ්ඩ සටන් හේතුවෙන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇති බවයි. දැඩි සටනකින් පසුව ඩොනෙට්ස්ක් කලාපයේ සිවර්ස්ක් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට රුසියානු හමුදාවන්ට හැකිව තිබෙනවා. මේ තත්ත්වයත් සමග යුක්‍රේන හමුදා එම ප්‍රදේශයෙන් ඉවත්ව පසුබසමින් සිටින බවටයි තොරතුරු අනාවරණය වෙන්නේ. මේ අතරම යුක්‍රේන ගුවන් හමුදාව සඳහන් කරන ආකාරයට රුසියාව විසින් විවිධ වූ ප්‍රහාරයන් සඳහා ගුවනට දියත් කළ විවිධ වර්ගවල මිසයිල් ඇතුළත් ඩ්‍රෝන යාන 621ක් පමණ තම ගුවන් හමුදාව විසින් සාර්ථකව විනාශ කර දැමූ බව යුක්‍රේන ගුවන් හමුදාව සඳහන් කර සිටියා. මේ අතරම පසුගිය පැය 24ක කාලය තුල රුසියාව විසින් යුක්‍රේනට අයත් විවිධ වර්ගවල ඩ්‍රෝන යාන 56ක් පමණ විනාශ කර දැමූ බව සඳහන් කර තිබුණා. පසුගිය රාත්‍රියේදී යුක්‍රේන නායක සෙලන්ස්කි මහතාගේ දේශනයේදී ඔහු සඳහන් කර සිටියේ සාමය සම්බන්ධව පවතින සාකච්ඡා සඳහා ඇමරිකානු පාර්ශ්වයෙන් අවසාන එකඟතාවයකට පැමිණිය යුතු බවත් ඒ සඳහා යුක්‍රේන පාර්ශ්වය සම්පූර්ණයෙන්ම සහයෝගය ලබා දෙන බවත්. පාප් වහන්සේ විසින් නිවේදනයක් නිකුත් කරමින් එළඹෙන දෙසැම්බර් 25 වන දින එනම් හෙට දිනය නත්තල් දිනය වන බැවින් දෙපාර්ශ්වය විසින් එදිනට සටන් විරාමයකට එළඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවත් නමුත් දෙරටම එම අවස්ථාව මගහැර ගනිමින් කටයුතු කිරීම ඉතාමත් සෝචනීය වන බවත් සඳහන් කර තිබුණා. අපි තවත් අලුත් වීඩියෝකින් මේ දෙරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව තොරතුරු සොයා බලමු. ඔබ තාමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වෙන ලෙස සහෘද ඔබට මතක් කරන අතරේ අලුත් වීඩියෝවෙන් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.